LB ෆයිනෑන්ස් අපි අද දවසේ මේ ඉන්නේ ලංකාවේ මූල්‍ය ශේෂ්ත්‍රයේ මහගෙදර සෙන්ට්‍රල් බැංක් එකකින් නැත්නම් මහ බැංකු පරිශ්‍රය තුල. ඉතින් විශේෂයෙන්ම LB ෆයිනෑන්ස් මේ ඩිජිටල් පේ කියන කන්සෙප්ට් එකත් එක්ක සෙන්ට්‍රල් බැංක් එකත් එක්ක අධීර 3ක් මේ වන විට නිමාවට පත් කළා. අද දවසේ අපි මේ ඉන්නේ 4 වන අධීර තමයි සෙන්ට්‍රල් බැංක් එකේ මේ ඔඩිටෝරියම් එකේම නැත්නම් ශ්‍රවණාගාර පරිශ්‍රයේදී පැවැත්වුවේ වෙන්නේ. විශේෂයෙන්ම මේ වැඩ කටයුත්තේදී සිදු කරන්නේ සෙන්ට්‍රල් බැංක් එකේ ඉන්න ස්ටාෆ් එකට ඩිජිටල් පේමන්ට් ගැන හඳුන්වා දීමක්. ඉතින් LB ෆයිනෑන්ස් අපි මේ විදිහට සෙන්ට්‍රල් බැංක් එකත් එක්ක අත්වැල් බැඳගෙන ලංකාවේ ඉන්න පාරිභෝගික ඔබට මේ ඩිජිටල් කරණය වෙමින් පවතින ලෝකයේ කොහොමද මේ දේවල් ඔබට ලං කරගන්න, එහෙම නැත්නම් පහසුවෙන් ඩිජිටල් කරණයත් එක්ක කොහොමද මේ දේවල් එකතු කරගන්නේ කියන කාරණාව පිළිබඳව තමයි අද දවස තුල අපි සූදානම් වෙලා ඉන්නේ ඔබට පැහැදිලි කරන්න. ඉතින් මේ ඩිජිටල් කරණයත් සමග LB SIM app එක හරහා ඩිජිටල් පේමන්ට්ස් එහෙම නැත්නම් ඩිජිටල් සර්විසස් කොහොමද සිදු කරන්නේ කියන කාරණාව පිළිබඳව අපි ඔබට දැනුවත් කරන්න තමයි සෙන්ට්‍රල් බැංක් එකේ මේ මහ බැංකු පරිශ්‍රයේ සෙන්ට්‍රල් බැංක් එකේ ස්ටාෆ් එකට මේ පිළිබඳව දැනුවත් කරන වැඩ කටයුතු තමයි අද දවසේ මේ විදිහට සිදු වෙන්නේ.